ආයුබෝවන් සුබ උදෑසනක්. ලස්සන හිමිදිරිය ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සංගීතය කියලා කියන්නේ විශ්වීය භාෂාවක්. සමහර වෙලාවට අපිට අපේ හැඟීම් වලින් කියන්න බැරි විදිහේ කතාවන් ගොඩක් සංගීතය තුළින් ප්‍රකාශ කරන්න අපිට පුළුවන්. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ අන්න ඒ වගේ සරල ගී ගායනය තුළින් ගායනය තුළින් මේ සංගීතය භාවිතා කරමින් තමන්ගේ ප්‍රේක්ෂක ජනතාවගේ හදවත් සොරාගත් එක් තරුණ ගායකයෙක් එක්ක. ඉතින් මේ තමයි විමුක්ති කුලාංග. ආයුබෝවන් කියලා පිළිගන්න අපේ වැඩසටහනට. ඉතින් අපි කතා කරොත් මුලින්ම කවුද මේ විමුක්ති කුලාංග කියලා කියන්නේ? විමුක්ති කුලාංග කියන්නේ බොහොම හිමින් ගමනක් ආපු පුද්ගලෙක් කියලා තමයි මට මාව කෙටියෙන්ම හඳුන්වලා දෙන්න. කෙටියෙන්ම හඳුන්වලා දෙන්න පුළුවන් එහෙම. ඉතින් අපි කතා කරොත් විමුක්ති ඔබේ පාසල එතකොට මම පහනදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. සංගීතයට ගොඩක්ම මට ආభాෂය ලැබුණෙත් මගේ පාසල සහ මගේ පාසලේ හිටපු ගුරුවරියෝ. ඒ නිසා තමයි. එතකොට අපි කතා කරොත් පවුලේ විස්තර එතකොට ගම් විස්තර ප්‍රදේශය මගේ අම්මා තාත්තා මල්ලි මම තමයි අපි පවුලේ පවුලේ ඉන්නේ. ඉන්නේ. පුංචි පවුල රත්තරන්. ඔව්. එතකොට මල්ලි නර්තන ශිල්පියෙක්. එයා ඒ පැත්තෙන් යන්නේ මම සංගීතය පැත්තෙන් යන්නේ. එතකොට මම පානදුර අරුග්ගඩ ගමේ තමයි ඉන්නේ. ඉතින් ඔහොම තමයි ඉතින් ජීවිතේ ඔහොම ජීවිතේ තමයි ගෙවෙන්නේ. ගත වෙන්නේ. ඉතින් ඔව්. බලද්දි මේ කලාකාමී පවුලකින් තමයි මේ පැවතගෙන එන්නේ නේද? එහෙම කියන්නත් පුළුවන්. ඔව්. කියන්නේ අපේ අම්මටත් සින්දු කියන්න පුළුවන්. හ්ම්. අපි තාත්තට සින්දු කියන්න පුළුවන්. එතකොට තාත්තගේ පවුලේ අපේ නැන්දලට සින්දු කියන්න පුළුවන්. හ්ම්. එතකොට මගේ ලොකු අම්මලාට සින්දු කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක මම හිතනවා මට ජානවලින්ම ලැබිච්ච දෙයක් ලැබිච්ච කියලා. දෙයක් කියලා. ඉතින් අපි කතා කරොත් මේ දැන් සංගීතය, ඒ කියන්නේ ඔබට මේ ගීත ගායනය පුළුවන් කියන හැඟීම එතකොට ආවේ පාසල තුලින් එහෙමද? පාසලට කලින් හ්ම්. මම සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉඳන්ම ගෙදර මට ඔය අපේ අම්මා කියනවා අපේ ලොකු අම්මලා එහෙම කියනවා මම ඔය ඇහෙන දේවල් කියනවලු ලස්සනට. අහහ. හ්ම්. අපේ ලොකු අම්මා තමයි මට කියන්නේ ඉස්සර මම ලස්සනට ඔය ජයමංගල ගාත කියනවලු පොඩි කාලේ. හ්ම්. වරද්ද කියනවලු. කියනවලු. එතකොට එහෙම තමා මුලින්ම ගෙදර අය දැනගත්තේ මගේ ගීත ගායනාව. එතකොට මම සාමාන්‍යයෙන් මටත් තේරුණා පුංචි කාලේ ඉඳන් මට සින්දු කියන්න පුළුවන් කියලා. මොකද මම හැමතිස්සෙම අහන හැම දෙයක්ම කොහොම හරි අල්ලගෙන කියනවා. ඔව්. ඉතින් ඊට පස්සේ ඒ ආසාව තමයි මේ තරම් දුරක් ගෙන ආවේ එහෙම බලද්දි. ඔව් ඒක මට ලොකු ආසාවක් වුණා. පොඩි කාලේ ඉඳන් එතකොට ඔය රුවන් ශ්‍රීලාල් දල්පදාදු එතකොට චම්පා කල්හාරි ජයසේකර හරි යාලත් ඒ කාලේ අපේ පොඩි කාලවල වල හිටපු නිසා ඉතින් ඒක තව මං හිතන්නේ ගොඩක් ඒකත් ලොකු ආభాෂයක් වෙන්නේ නැති අපිට. දෙන්නේ නැති. ඔව් ඉතින් අපි කතා කරත් එහෙම දැන් ඔබ ගුවන් විදුලියේ ගීත ගායකයෙක් විදිහට මේ වෙනකම්ම වැඩ කරනවා සහ ඒ ඇසුරේ ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඒ කියන්නේ මෙහෙමයි මම ගුවන් විදුලි සංස්ථාවේ සරලගී ගායනයට ඉල්ලුම් කරනවා. එලා ඒ සරලගී පරීක්ෂණයට මුහුණ දීලා මම මේකෙන් සමත් වෙලා තමයි මේ අද ඉන්නේ. එතකොට ඒ හරහා ගුවන් විදුලි සංස්ථාව හරහා අපිට එතකොට ඒ වැඩසටහන් වලට සහභාගී වෙන්න එන්න කියනවා. ඔව් අපි කතා කරත් එහෙම දැන් මුල්ම සංගීත ගමන පටන් ගන්න එතනින්ද නැත්නම් ඊට එහෙම කතාවක් මගේ මුල්ම සංගීත ගමන පටන් ගන්නවා කියන්නේ මම මෙලව දෙයක්වත් දන්නේ නැතිව කිසි දෙයක් දන්නේ නැතුව මම හිතන්නේ මම ඉස්කෝලේ එක වසරේ වගේ වෙද්දී අපේ අම්මලාගේ ගමේ තිබුණා ආධුනික ගී ප්‍රසංගයක්. එතකොට මම කිසි දෙයක් දන්නේ නැහැ. ඉතින් මයික් එකක් අල්ලන්නවත් ඒකෙන් ලොකුවට දැනුමක් නැහැ. පුංචි ළමයෙක්නේ. හැබැයි මම මේ මං හිතන්නේ 31ක් හරි 32ක් හරි වගේ පිරිසක් හිටියා. කියන්නේ අපේ අම්මලාගේ මහගෙදර ඉස්සරහා වත්තේ තමයි තිබුණේ. එතකොට මම ඒකේ සින්දු දෙකක් කිව්වා. හඳපානේ සින්දුවයි තව අපේ දෙක වසරේ මම හිතන්නේ පන්ති බාර මිස් දුම්හිඳ ඇලෙන ගීතයට මිස් හදපු සින්දුවක් තිබුණා ඒ තනුවට මම ඒ ගීත දෙක තමයි ගායනා කරේ. මම තුන්වෙනි ස්ථානයේ. ඒක තමයි මගේ පළවෙනිම අත්දැකීම. ඒ කියන්නේ පිරිසක් ඉදිරියේ ගායනා කළ පළවෙනි අත්දැකීම. ඒකට හැබැයි ලොකු රුකුලක් වුණා මගේ මේ බාප්පලා. ඒ කියන්නේ අපි තාත්තලාගේ මහගෙදර ඉස්සරහා කාමරේ
අපි බාප්පලා හිටියා අපි බාප්පලාට තිබුණා මේ ඩොලැක් එකක්. හ්ම් හ්ම්. එතකොට ඔය ඩොලැක් එක ගහලා සින්දු කියනකොට මම බාප්පලාගේ යාළුව හැමෝම ඉස්සරහා මම බයක් නැතුව සින්දු සින්දු කියනවා. කියන්න පොඩි කාලේ ඉඳන් පුරුදු වුණා. ඒක ඔව්. මං හිතනවා ඒකත් එක්ක මට ඒ ඒක අර තියෙන ලැජ්ජාව චකිතය ඒ සියල්ලම සබකෝලය පවුල නැති විසින්ම වෙලා මේ නැති වෙලා මං හිතන්නේ ඒක දිගටම කරගෙන ගියා. හ්ම්. ඔව්. ඉතින් දැන් ඒ විදිහට තමයි ඔන්න සංගීත ගමන පටන් ගන්නේ පටන්. කුඩා කාලේ ඉඳන්ම. ඔව්. මම කතා කරත් අහන්න කැමතියි ඔබෙන්. දැන් වැඩිපුරම කැමති සංගීත ශෛලියක් එහෙම තියෙනවද? නෑ මම කොහොමත් පොඩි කාලේ සිට හින්දි ගීත වලට ගොඩක් කැමතියි. හ්ම් හ්ම්. හින්දි ගීත වලට මම කොහොමත් අපි කරන්නේ ඔව්. මේ හින්දුස්තානි ඔව්. සංගීතයනේ. ඉතින් මම කියන්නේ අනිත් ගීතාර වලට අකමැති කියලා නෙවෙයි. හ්ම් හ්ම්. මම කොහොමත් හින්දුස්තානි සංගීතයට කැමතියි. ඉතින් හ්ම්. මම බොහෝ වෙලාවට කැමති ඒ ආරට හුරු ගීත රටාවකට. ඔව්. ඉතින් දැන් මේ වෙනකම් මේ සංගීත ශාස්ත්‍රය ගත්තොත් එහෙම බොහෝ ප්‍රවීණයන් ඉන්නවා දැවැන්තයන් ඉන්නවා ඔබට ඔව්. ඔවුන් සමග වැඩ කරන්න ලැබිලා ඇති. සමහරක් අය සමග වැඩ කරන්න ලැබිලා තියෙනවා. ඔව්. ඉතින් අපි කතා කරත් එහෙම ඒ අතරින් ඔබට දැනට ආශ්‍රය කරන්න ලැබිලා තියෙන හෝ නැත්නම් ඔබ ගීත ගායනයට වඩාත්ම කැමති ගායිකාවක් හෝ ගායකයෙක් ඉන්නවද? මෙහෙම මගේ ජීවිතේ කොපමණ ගායක ගායිකාවෝ හිටියත් අංක එකම එච්.ආර්. ජෝතිපාල මහත්මයා. හ්ම්. එතකොට ගායිකාවන්ගේ ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය. හ්ම්. මම කියන්නේ අනිත් අයව අව탁සිරු කිරීමක් නෙවෙයි. ඒ ඔබේ කැමැත්ත. මම පොඩි කාලේ සිට මට ඒ ගීත ඒ කටහඬ සහ ඒ චරිත දෙකට හ්ම්. මම බොහොම කැමති ලැබී. ඔව්. ඒතකොට මගේ මේ ගීත සියල්ලම පද රචනා කිරීම සහ තනු කරන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනියක් වෙන වසන්තා සන්දනායක මහත්මියගේ බාල පුතුණුවන් තමයි. හ්ම්. ගාමිණී සන්දනායක සර් තමයි මගේ මේ සියලුම ගීත සංගීතවත් කොට තනු ඔව්. පද නිර්මාණය කළ රචනය දෙන්නේ. සියලුම කරලා තියෙන්නේ සියලු දේ කරලා තියෙන්නේ සර්. ඔව්. ඉතින් අද අපේ ලස්සන හිමිදිරියේ වැඩසටහනත් එක්ක එකතු වෙලා තියෙන්නේ ලස්සන හදවතක්. ගීත ගායනය කරන්න පුළුවන් ඉන්න ප්‍රේක්ෂක ජනතාව ඔහු අහන ශ්‍රාවක ජනතාව සනසවන්න පුළුවන් විදිහ හඩක් තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔහු සමග කතා කරන්න බොහෝ දේ තියෙනවා අපිට. ගීත අහන්න තියෙනවා අපිට. ඉතින් මද විරාමයකට යන්නයි මේ සූදානම රැඳී සිටින අපත් සමග. ඔබ නැවතත් එකතු වී සිටින්නේ ලස්සන හිමිදිරිය සමගින්. ඉතින් අද අපත් සමග එකතු වෙලා ඉන්නේ සරලගේ ගායනය ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාව මුසපත් කරපු ගායකයෙක් තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ විමුක්ති කුලංග. ඉතින් මම දැනගන්න කැමතියි ඔබ කරනවා ඒක පුද්ගල ප්‍රසංගයක්. ඔව්. අමබින්දු. ඔව්. අපි කතා කරත් ඒ ප්‍රසංගය ගැන. ඔය එක කරේ ගිය වසර අප්‍රේල් මාස 5 වන දිනේ දවසේ කරේ. ඒකේ තනිකරම මුළු ප්‍රසංගය පුරාම තිබුණ මගේ ගීත පමණයි. හ්ම්. ඒ කියන්නේ මේ මම ඇත්තටම පොඩි කාලේ ඉඳන්ම ආසාවක් තිබුණා මෙහෙම ප්‍රසංගයක් කරන්න. හ්ම්. ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කරන්න. ඔව්. නමුත් අර ඒකට මම හිතන්නේ කාලය පැමිණියේ ඔව්. ඒ ඒ කාලෙත් තමයි. ඔව්. හැම මට දෙයකටම කාලයක් කාලයක් තියෙනවා තියෙනවානේ. කියනවනේ. ඔව් ඒක තමයි මං කිව්වේ මම බොහොම ඔව්. හිමින් ආපු ගමනක් ඔව්. කියලා. මොකද මේ කලබල වුණාමත් හරි අමාරුයිනේ. ඔව් ඉතින් අනිවාර්යයෙන්. ඒක නිසා ඒකේ සියලුම කොරියෝග්‍රාෆර්ස් කරේ මගේ මල්ලි. හ්ම්. ඒ කියන්නේ ආ. සියලුම නර්තන දේවල් කරේ මගේ. පවුලේ වැඩක් විදියට අඳුනන්නත් පුළුවන්. ඔව් මොකද ඒකේ ගොඩක් වෙලාට නර්තනයේ යෙදුනේත් මගේ අක්කලාගේ අයියලාගේ දරුවෝ හ්ම්. සහ මගේ දහම් පාසලේ ඉගෙන ගත්ත මගේ හ්ම්. ඒ දරුවෝ එක්ක තමයි මේ ප්‍රසංගය සිද්ධ ඔව්. කරේ. ඉතින් මට ලොකු අත්වලක් වුණා ගොඩක් කට්ටිය. ඉතින් එයාලා පවුලෙන් හැමදෙනාටම එහෙම බලද්දී ස්තුතියි. ඔව් පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා වගේ ඔබේ මේ ගමනට ඔව්. නේද? පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා මට. ඔව්. සහ ඒ වගේම මම රැකියා කරන ආයතනිනුත් මට හ්ම්. පිටසකින් ලොකු සහයෝගයක් ලැබෙනවා. නැත්තම් අමාරුයි මෙහෙම අනිවාර්යයෙන් යන්න. මේ වගේ ශාස්ත්‍රයක ගමනක් යනවා කියන එක අමාරු වැඩක්. ඔව්. ඉතින් අපි කතා කරොත් එහෙම දැන් මේ සරල ගී ගායනය ඔබ විශේෂ කරනවනේ. ඇයි ඒ? මොකක්ද ඒකට මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද? නැත්නම් ඔබේ කැමැතිම ශෛලිය ඒකද? මං කිව්වේ මම කැමති ශෛල තියෙනවා. නමුත් හ්ම්. මම ගොඩක් අර හින්දුස්තානි සංගීතය හා සම වෙන ශෛලියන්ට ඔව්. කැමතියි. මං හ්ම්. හිතනවා ඒක මිනිසුන්ගේ ලේ මස් ඇට වලටම දැනෙනවා ඇති කියලා. මොකද දැන් සාමාන්‍යයෙන් අපි හින්දි ගීතයක් රස විඳින්න. රස විඳිනවා ඇත්තටම භාෂාවක් දන්නේ දන්නේ නැහනේ. නැහැ. හරිද? නමුත් අපි ඒ ගීතයට ඒ තියෙන කොච්චර ලය අනුව. සමවදිනවද ඔව්. කියන්නකෝ අපි කියන්නේ
විශේෂයෙන්ම ලතා මංගেশකර් ඔව්. කියපු ඒ වගේ ඒ ගීත අපි හරි අහනවනේ මොහමඩ් රාෆි. හ්ම්. එතකොට අපි ඇත්තටම පොඩි කාලේ වුණත් දන්නේ නැහනේ මේ මොකද්ද මේ කියවෙන්නේ කියලා. ඔව්. හැබැයි ඒ ගීතයට සහ ඒ තනුවට ඒ කටහඬට අපි මාර විදියට ආදරය කරනවා ප්‍රිය කරනවානේ. ඉතින් මට ඒක නිසාම මම ගොඩක් කැමති ඒ විදිහට. ඒ කියන්නේ මං අනිත් ශෛලිය කරන ගායක ගායිකාවන්ව හෙලා දැකීමක් නෙවෙයි කරන්නේ. නමුත් මම හිතනවා අර දැනෙන දේ අර ගොඩක් දැනෙනවා එහෙම වුණාම. ඔව්. ඒ දැනීමට තමයි මම කැමති. කැමති. අනිවාර්යෙන්ම. ඉතින් මේ දැන් අපි කතා කරොත් එහෙම ඔබ මේ වෙද්දී ගීත 22කට ආසන ප්‍රමාණයක් කරලා තියෙනවා. ඔව්. ඒ ගීත අතර දැන් ඔබ ගායන ඔබේ ගීත අතරින් වැඩිපුරම කැමති ගීතයක් තියෙනවද කියලා මම අහුවා. ඔව් මම ගීත කරපු ගීත වලින් මම අම්මටයි තාත්තටයි ගීතයක් කරලා තියෙනවා. හ්ම්. එතකොට මගේ මල්ලි වෙනුවෙනුත් ගීතයක් කරලා තියෙනවා. ඒ කියන්නේ මගේ ආදරණීය තාත්තම්මා වෙනුවෙනුත් ගීතයක් කරලා තියෙනවා. මගේ පාසලටත් මම ගීතයක් කරා. තාම මට ඒක ඉවර කරගන්න බැරි වුණා. ඒකත් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුත් මම ගීතයක් ගායනා කරා. ඉතින් ඒක නිසා මම ගායනා කරපු සියලුම ගීතවලට කැමතියි. නමුත් මගේ ගීත වල තියෙන හන්තානී කියන ගීතය ඒකත් අද මම ගායනා කරනවා. හ්ම්. එතකොට දංගකාරණේතු කැල්ම කියන ගීතයක් තියෙනවා. මම ඒ ගීත දෙකට බෙහෙවින්ම වැඩිපුර කැමතියි. ප්‍රියතාවයක් දක්වනවා නේද? බෙහෙවින්ම කැමතියි. ඔව් ඉතින් එහෙනම් අපි දැන් රස විඳින්න ලෑස්ති වෙන්නේ දඟකාර නැතු කැල්ම කියන ගීතය. ඉතින් අපි ගීතය අහලා ආවිලා නැවතත් කතා බහට එක් වෙමු. නිතු කැල්ම පාවී ඒ සිත මාගේ උදුරා ගනීවි ඉරනු ඇසුනුනා මුව හැගුමින් පුරා මුමුණන් සිත මානිවේවි නගකාර නිතු කැල්ම පාවී ඒ සිත මාගේ උදුරා ගනීවි ඉරනු ඇසුනුනා හැගුමින් පුරා මුමුණන් සිත මානිවේවි
මද විරාමෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වී සිටින ලස්සන හිමිදිරිය සමග ඉතින් අපි විමුක්ති ගැන ලස්සන ගීතයක් අහලා ඇවිල්ලා තමයි මේ නැවතත් එකතු වෙලා ඉන්නේ. බොහොම අපූර්වට ගායනය කරනවා. බොහොම ස්තුතියි. ඉතින් අපි කතා කරත් දැන් මේ සංගීත ගමන කියලා කියන්නේ ඇත්තටම තරඟකාරී බවක් එක්කලා තියෙනවනේ මේ ශාස්ත්‍රයට. ඔව්. එතකොට දැන් හෙමින් ගමනක් යනවා කියන එක කිව්වා. කොහොමද මේ තරඟකාරී බව දැනුනේ? තරඟකාරීත්වයක් මගේ ජීවිතේ කවදාවත් කොතනකවත් තිබුණේ නැහැ. හ්ම්. තරඟ කරනවා නම් තරඟ කරන්නේ මම මගෙත් එක්කම විතරයි. හ්ම්. අනිත් අයත් එක්ක තරඟ කරලා වැඩක් නැහැ. ඉතින් ඒක නිසා අර මම කිව්වේ ඒක මට තිබිච්ච පුද්ගලික කටයුතු සහ අනිත් හැමදේමත් එක්කලා මට මගේ ගායනය ටික කාලයකට නතර වෙලා තිබුණා. හැබැයි පසු කාලීනව යලිත් ඒ දේවල් උඩට මතු වුණා. ඉතින් ඒකට මූලික වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා නැවත මාව මේ ගමන පටන් ගන්න පටන් උදව් කරපු. ගන්නකොට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ නිලන්ති හේරත් මිස්ව මොකද මම පැත්තකට වෙලා ඉඳිද්දී යලිත් මාව බලෙන් වගේ ශාස්ත්‍රයට. ඇදලා ගත්තේ එතුමිය තමයි. හ්ම්. එතුමිය තමයි මට කිව්වේ මෙහෙම මේ සුනෙත්වල් පුල සර්ගේ මෙහෙම වැඩසටහනක් තියෙනවා පුතේ ඔයා යන්න කියලා. එයා තමයි මාව යොමු කරේ. ඒ හරහා තමයි නැවත මම මේ ගීත ගායනයට පෙළඹුණේ. නැත්තම් කියන්නේ යාළුවන්ගේ පාටි වල සින්දු කිව්වා, අපේ වෙඩින්ග්ස් වල සින්දු කියනවා. එහෙම කිව්වා මිසක් නමුත් අර මෙහෙම තැනකට යන්න ඔව්. හිතේ ආසාව තිබුණාට ඒක සියලුම දේවල් නතර වෙලා තිබුණේ. එක කාලෙකදී. කාලෙකදී. ඒ කියන්නේ නමුත් මල් අර අපි ඔව්. කියනවනේ අපිට දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒ දේ නිශ්චිත නිශ්චිත කාලයේදී කාලෙදී ලැබෙනවා. ලැබෙනවා. ඉතින් ඒකයි. මම හිතන්නේ ඔබට උරුම දේ තමයි මේ මේ ලැබෙමින් ලැබිලා පවතින්නේ. ඉතින් තියෙනවා. මම ආයෙත් අහන්න කැමතියි. දැන් හෙමින් යන ගමනකදී උනත් ඔව්. ලැබෙන රසික ප්‍රතිචාර නම් ඉහමත් නේද අපි ගත්තොත්? ඔව් ඒක ඇත්ත. මට හිම ප්‍රතිචාර නම් පොඩි කාලේ ඉඳන්ම තියෙනවා ගොඩක්ම. මොකද පොඩි කාලේ ගමේ අවුරුදු 20ක් තිබ්බත් මම ජන ගායනා වලට යනවා. සංගීත සංදර්ශන වලදී සින්දු කියනවා. ඉතින් ඒකත් එක්කලා ඒ ප්‍රතිචාරයේ තියෙන පවුලෙනුත් තියෙනවා, යාළුවන්ගෙනුත් තියෙනවා. ඉතින් දැනට උනත් ගොඩක් කට්ටිය මාව දිරිමත් කරන්න තමයි හැමතිස්සෙම කතා කරන්නේ. මෙහෙම දෙයක් ලස්සනට සින්දු කිව්වා, ඔයා හොඳයි ලස්සනයි එහෙම කියලා. ඉතින් ඒක හරි වටිනවා කෙනෙකුට, අනිවාර්යයෙන්. ඕනම කෙනෙකුට, ගායකයෙකුට, ඕනම කලාකාරයෙකුට ඒ දිරිමත් කිරීම හරි වටිනවා. ඔව්. ඉතින් මට ඒක නොවැඩුව ලැබෙනවා. ඔව්. ලැබෙන නිසා සතුටින් ගමන ඉදිරියට යනවා කියලා කියන්න පුළුවන්. ඔව් අනිවාර්යයෙන්ම. ඔව්. ඉතින් අපි දැන් ගත්තොත් අපේ දැන් වැඩසටහනේ අවසන් හොරා කීපේ තමයි අපි දැන් මේ ගත කරමින් සිටින්නේ. ඉතින් ඔව්. අපි කතා කරොත් එහෙම දැන් ඔබේ මේ ගමන ආරම්භ කරලා සමහර වෙලාවට දුෂ්කර වෙන්න ඇති. ඔව් දුෂ්කර වුණා ගොඩක්. ඔව්. එහෙම දැන් ගමන මේ වෙද්දී ඇවිල්ලා තියෙනවනේ. ඔව්. ගීත Tamanගේ මේක පුද්ගල ප්‍රසංගයක් කරලා තියෙනවා. ඉතින් දැන් මේ ශාස්ත්‍රයට ඉන්න බලාගෙන ඉන්න තරුණයන්ට නවකයින්ට ඔබට දෙන්න පුළුවන් නිකන් උපදේශයක් හරි නැත්නම් අත්දැකීමක් හරි බෙදා ගන්න පුළුවන් නම් ඕන් එක. ඔව් මම ඇත්තටම කියන්න කැමති අනුකරණය කරන්න එපා කියලා. හ්ම්. කියන්නේ අනුකරණය කරන එක තමයි වර්තමානයේ ගොඩක් අය කරන්නේ. අනුගමනය කරාට කමන්නේ අනුකරණය කරන්න එපා. හ්ම්. මොකද අනුකරණය කියන්නේ වැඩක්ම නැති දෙයක්. ඒ වගේ එක්කෙනෙක් ඉන්නවනේ. ඔව් එක්කෙනෙක් කියන්නේ එක්කෙනෙක්. දැන් හ්ම්. මම එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ ගීතයක් ගායනා කරන්නේ මගේ ආරයකට මිසක් මම ඒක එතුමා වෙන්න උත්සාහ කරන්නත් හ්ම්. බෑ. එතුමා වෙන්නෙත් නෑ. ඔව්. අර එහෙම දෙයක්. මං කියන්නේ අපේ වර්තමානයේ ගොඩක් තියෙන කට්ටිය අනුකරණයට යෑම. හ්ම්. මං ගොඩක්ම. ඒකට නම් එච්චර කැමැත්තක් නෑ. මං හිතන්නේ ගොඩක්ම ඒක ලොකු ඛේදවාචකයක්. ඔව් මේ වෙද්දී නේද මේ ශාස්ත්‍රය වෙලා තියෙන. ඉතින් තමන්ව අඳුර ගන්නව නම් තමන්ට කළ නොහැක්කක් නැහැ. ඒ වගේම කියන්නේ අනුන් වෙලා වැඩක් නැහැනේ නේද? අනුන් වෙලා වැඩකුත් නෑ. හැබැයි අපි කවදාවත් එයාලා පහත් කරන්නත් හොඳ නෑ. හ්ම්. මොකද ඒ සියලුම කලාකරුවන්ගේ දේවල් තමයි අපි භුක්ති කියන්නේ විඳින්න භුක්ති මේ වෙද්දී. විඳින්නේ. එතකොට අපි එයාලව එහෙම පහත් කරලා දකින්නටත් මම එච්චර කැමැත්තක් නෑ. නෑ. ඔව් ඉතින් අපි අද ලස්සන හිමිදිරිය තුළින් මේ කතා කරමින් සිටියේ සොඳුරු කතා බහක්. ඇත්තටම කියනවා නම් ගීතවත් කතා බහක් කියලා කියන්නත් පුළුවන්. එක පැත්තකින් ඉතින් විමුක්ති කුලාංග අද අපත් සමීක්ෂණයට බොහොම බොහොම ස්තුතිවන්ත ස්තුතියි වෙනවා. මට ඉතින් ආරාධනා කළාට. ඔව් වැඩසටහන අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. නමුත් අද අපිත් එක්ක වැඩසටහනට එකතු වෙලා ඉන්නේ ගායකයෙක්. ඉතින් ගායකයෙක්ගේ වැඩසටහනක් අවසන් වෙ යුත්තේ ගීයකින් කියලා මට හිතෙනවා. Yeah. ඉතින් මම කැමතියි අපේ වැඩසටහනේ අවසානයේ සනිටුහන් කරන්න ඔබේ ගීතයකින්. ලස්සන හිමිදිරිය අවසන් කරන්න තම සෝදානම් වෙන්නේ ලස්සන ගීතයකින්. ඉතින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට සමුගන්නම් ඔබට සුබ දවසක්.
නිෂාදයේ කාටත් සංගව හොරින් පවසනවා නොවැසූ රහස ඔබෙන් හන්තානේ තරිඳුන් සිරස මතින් හිමහරණේ සීලල් රේණු අරන් නිෂාදයේ කාටත් සංගව හොරින් පවසනවා නොවැසූ රහස ඔබෙන් මුසු පවනේ ඔබරුව බිහි කළ සිහිනේ අනතිසරුන් විල්පෙත රඟන අයුරු නදින් අපේ පැතුම් සමකර විඳිමු සිතින් හන්තානේ තරිඳුන් සිරස මතින් හිමහරණේ සිහිලල් රේණු මරන් නිෂාදයේ කාටත් සංගව හොරින් පවසනවා නොවැසූ රහස ඔබෙන් පන්හිඳ රැඳි සුරතේ රඳවන මුතු අකුරේ දවටන මානයනේ සනහයිටුවන පැතුමේ නිවසනදා උදුරුම දිනක සිනෙහි මැදින් මිහිරපුවයි පිය නැගි පිය විලුවින් අන්තානේ තරිඳුන් සිරස මතින් හිමහරණේ සීලල් රේණු මරන් නිෂාදයේ කාටත් සංගව හොරින් පවසනවා නොවැසූ රහස ඔබෙන් හන්තානේ තරිඳුන් සිරස මතින් හිමහරණේ සීලල් රේණු අරන් නිෂාදයේ කාටත් සංගව හොරින් පවසනවා නොවැසූ රහස ඔබෙන් පවසනවා නොවැසූ රහස ඔබෙන් පවසනවා නොවැසූ රහස ඔබෙන් පවසනවා නොවැසූ රහස ඔබෙන්